බාබකියු චාකෝල් එකක් මේ තනකොළෙන් හදාගන්න ක්‍රමවේදයට අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍ය ಜಾති දෙකක් ඕන වෙනවා. එකක් පාන් පිටි සහ වතුර. ගොඩක් වෙලාට ආදි සිංහලයා මේ පාන් පිටි වෙනුවට භාවිතා කළේ මඤ්ඤොක්ක පවුඩර් නැත්නම් මඤ්ඤොක්ක පිටි. ඒ වගේම ඒ කාලේ මේ චාකෝල් වල නැත්නම් මේ අඟුරු වල තියෙන විස නසන්න ගොඩක් වෙලාට ඒගොල්ලෝ භාවිතා කළා අලකොළ වල කිරි සහ අල වල පාන් පිටි භාවිතා කරගෙන නැත්නම් අලවල තියෙන පිටි භාවිතා කරලා මෙවැනි ක්‍රමවේදයක් භාවිතා කරලා තමයි ඒ කාලේ සිංහලයා අදාළ යකඩ සහ යපස් උණු කරගන්න භාවිතා කළේ කියලා අපේ සීලා ආච්චිලා දැනුවත් කරලා තියෙනවා. මතක තියාගන්න තනකොළ වල විතරක්ම නෙමෙයි දේශීය තියෙන ඕනෑම ගහකින් කොළකින් වැටෙන කොළ දලු මල් අතු මුල් ඕනේ දෙයක් භාවිතා කරලා මේ බාබකියු චාකෝල් කියුබ් එක හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න අපේ ලංකාවේ තියෙන නිධානයක් උඩ අපි හිඟා කනවා කියන කතාව ඇත්ත. අවශ්‍ය කරන රිසෝස් ඕන තරම් ප්‍රමාණයක් තියෙනවා. අපේ ධනෙ පිටරට වලට ගියවලා ගෑස් අරගන්න නැත්නම් LPG ගෑස් ගේන්න නැත්නම් නැචරල් ගෑස් ගේන්න ඕනේ. අපේම ඉන්ධනයක් භාවිත කරලා අපේම ධනෙ ඉතුරු කරගන්න ක්‍රමවේදයක් අපිම භාවිත කරනවා. මතක තියාගන්න. ආදී රජවරු සිංහල රජවරු එවැනි ක්‍රමවේද භාවිත කළා. ලංකාවේ තියෙන සම්පත් ඉතුරු කරගන්න ඕන් අර පිරිමැස්මෙන් දේවල් කියන දේවල් ඉගෙන ගත්තා. ඉතින් අපි පටන් ගමු. මෙවැනි ක්‍රමවේද භාවිත කරලා අපේ ඉන්ධන අවශ්‍යතාවය වලට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රභවයන් හරි ගැස ගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු.